දෙසැම්බර් 24 නත්තල් දවසට කලින් දවස. ඒ කියන්නේ ඉතින් ක්‍රිස්මස් ඊව් එක. අද දවසේ මම මොනවද කරේ කියලා තමයි මම මේ vlog එකෙන් ඔයගලන්ට ගේන්නේ. උදේම ඉතින් නැගිටලා මූණත් ඉතින් හොදගත්තා. ඊට පස්සේ ඉතින් දැන් මම මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි යන්නේ. ග්‍රීක් යෝගට් එක, මී පැණි, කුරුඳු කුරු දාපු කැසල් තමයි මම බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ. ඊට පස්සේ ඉතින් වර්ක්අවුට් එකත් කරා. මේ බලන්නකෝ එතකම් මෙයා නිදි. ඊට පස්සේ ඉතින් මම මේ දැන් ලෑස්ති වෙන්නේ සුපර් මාකට් එකට යන්න. මොකද ඉතින් අපි සුපර් මාකට් එකට යන්නේ 24 වෙනිදා. සමහර මලු නම් ගිය සතියේ ගත්තා. ඒ වුණාට මාළු වගේ දේවල් අපි ඉතින් ගන්නේ ක්‍රිස්මස් එක දවසට කලින් දවසේ. මොකද ඉතින් ඒ දේවල් නම් විදියට තියෙන්න එපායි. 24 වෙනිදා කියලා කියන්නේ ඉතින් වැඩ ගොඩයි නේද? මම ඉතින් බෞද්ධ. ලංකාවෙත් නම් මේ දේවල් ගැන අදහසක් තිබුණ නැහැ. ඒ වුණාට දැන් ඉතාලියට ආවට පස්සේ හස්බන්ඩ්ගේ පවුලේ අයත් එක්ක හැම පාරම වගේ මම නත්තල සමරනවා. ඒ වගේම තමයි මං ඉතාලියේ හරිම ආසයි මේ නත්තල් කාලෙට. ඕගොල්ලන්ට මතකයිනේ මං කිව්වා මගේ ඉස්කෝලේ යන කාලේ ගොඩක් මොනේ පිම්පල්ස් තිබ්බා කියලා. ඉතින් මම ලංකාවේ හැම තැනකින්ම වගේ බෙහෙත් ගත්තා. ඒ වුණාට මේ ඩාර්ක් ස්පොට්ස් නම් ගියේ නැහැ. මෙයාව ටිකක් එළියට දැම්මා. එතකොට බලන්නකො මේ කරලා තියෙන වැඩේ ඔක්කොම පෝච්චි වලින් පස් ටික එළියට ඇදලා දාලා. එයා වැරද්දක් කරපුවාම එයා දන්නවා. ඔන්න ඉතින් අපි දැන් යන්න පිටත් වුණා සුපර් මාකට් එකට. අද ඉතින් ගොඩක් සෙනගෙනවා කියලා දන්න නිසා අපි ඉතින් සුපර් මාකට් එක අරිද්දිම සුපර් මාකට් එක ළඟට ගියා. ඒ වෙලාවෙත් සුපර් මාකට් එකේ පුදුම සෙනගක් තමයි හිටියේ. මේ බලන්නකො ඉතින් තෑගි දුන්න ලස්සන ෆෘට් බාස්කට්ස්. ඉතින් මේ දේවලුත් පෙන්නන ගමන් මම පෙන්නනම් අපි මොනවද 24 වෙනිදා සුපර් මාකට් එකෙන් ගත්තේ කියලා. අපි ඉතින් ගිය සතියේත් අවශ්‍ය කරන බඩු ගත්තා. අද ඉතින් අන්තිම බඩු ටික තමයි මේ ගන්න තියෙන්නේ. මේ බලන්නකො මේ එළවලු වල පාට හරිම ලස්සනයි නේද? මං හරිම ආසයි මේ එළවලු වල තියෙන පාටවල් වලට. ඔන්න ඉතින් මං ආසම චොක්ලට් එකක් ගත්තා. මේ තියෙන්නේ ඉතාලියේ නත්තලටම ආවේනික කෑමක්. තොර්රෝනේ. මේකේ උපත් නගරය තමයි ක්‍රෙමෝනා කියන නගරය. මගේ TikTok එකේ මේ ගැන vlog එකක්ම මං කරලා තියෙනවා. ඒ වගේම මේකත් නත්තලටම ආවේනික කෑමක්. ඔන්න ඉතින් අපි වර්ග දෙකකින්ම චොක්ලට් බෝල නම් ගත්තා. මේ තියෙන ඉතින් එක ඇල්කොහොල් වර්ග පුරවපු චොක්ලට්. ඒකත් ඉතින් නත්තලටම ආවේනික කෑම. මේක නම් ඉතින් සිසිලි වලට ආවේනික කෑමක්. මේ ඇතුලේ තියෙන්නේ විවිධාකාර පළතුරු වර්ග. එතකොට මේ තියෙන්නේ වේලපු ෆික්කි. මේකත් නත්තලටම ආවේනික කෑමක්. මේ බලන්නකෝ ජනවාරි 6 වෙනිදා බටකොලා ආච්චිගේ දවසට දැම්මම තියෙනවා සොක්ස් එල්ලලා. මගේ කලින් ඉඳලා TikTok එකේ වීඩියෝස් බලලා නම් ඒ මොකද්ද කියලා දන්නවා. මම YouTube එකේ යටත් ඒ වීඩියෝ එකක් පස්සේ හිමීට දාන්නම්කෝ. ඔන්න මේ තියෙන්නේ තෑගි. ඒවා ඇතුලේ විවිධාකාර දේවල් තියෙනවා. ඉතින් දැන් අපි යමු අපේ සල්මෝනේ මාළු ගන්න. මගේ නැන්දම්මත් ඉතින් ආවද සුපර් මාකට් එකට. මොකද අපි හැමෝම මෙතන කෑම ගන්න නත්තලට රසයෙන් වැඩි කෑම තමයි. ඒක නිසා ඉතින් අපි තුන්දෙනාම එකට සුපර් මාකට් එකට ආවා. ඔන්න ඉතින් දැන් අපි මේ සල්මෝනේ මාළු ගත්තා. ඊට පස්සේ ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම්කෝ මේ තියෙන්නේ තොර්තෙල්ලීනි. මේවා නම් ඉතින් අපි ගන්නෙ නෑ. මොකද අපි මේ දේවල් ගෙදරම තමයි හදාගන්නේ. මේ ඇතුළට මස් පුරවපු පාස්තා වර්ගයක්. එතකොට මේ බලන්නකො මේ තියෙන විවිධාකාර පනෙත්තෝනේ වර්ග. මේ කාලෙට ඉතින් ඉතාලියේ විවිධාකාර රසයන්ගෙන් පිරි පනෙත්තෝනේ වර්ග තියෙනවා. ඉතින් මේ පානෙදිතෝනි කොහමද පනෙත්තෝනේ උනේ කියලාත් මගේ TikTok එකේ වීඩියෝ එකක් මම දාලා ඇති. මම නම් ඉතින් වැඩිය මේ පනෙත්තෝනේ වලට කැමති නෑ. මම කැමති ඉතින් මේ පන්දෝරෝ එක කන්න. දැන් ඉතින් ඉස්සරට වැඩිය මේ හැම දෙයකම ෆ්ලේවර්ස් වැඩි වෙලා. ඒ වගේම හරිම අමාරුයි මේ දේවල් එතකොට තෝරගන්න. මේ බලන්නකෝ ග්ලූටන් ඇලර්ජි තියෙන අයටත් මේ ඉතාලියේ පනෙත්තෝනේ වර්ග තියෙනවා. ඔන්න ඉතින් අපි තව තවත් සල්මෝනේ මාළු ගත්තා. ඊට පස්සේ ඉතින් අපි යන්නේ බූවල්ෙක් ගන්න. ඒක නම් ඉතින් සුපර් මාකට් එකේ මෙන්න මේ නැවුම්ම මාළු තියෙන තැනින් තමයි අපි ගන්න. මොකද ඉතින් මගේ හස්බන්ඩ්ගේ අම්මා මේ දේවල් ගැන හරිම විමතිලිමත්. එයා ඉතින් මේ මාළු අල්ලන රටේ ඉඳලා බලනවා. ඔන්න ඉතින් අපි දැන් අපේ බූවල්ලත් ගත්තා. ඕගොල්ලෝ මේ පාර ක්‍රිස්මස් එකට මොනවද හැදුවේ කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඔන්න ඉතින් මම දැන් පෙන්නන්නම්කෝ පාස්තා වර්ග. ඉතින් මේ තියෙන්නේ ඉතාලියේ විවිධාකාර පාස්තා වර්ග. මේ හැම එකටම නම් තියෙනවා. පස්සේ ඉතින් හිමීට මම මේ පාස්තා වර්ග ගැනත් වීඩියෝ එකක් දාන්නම්කෝ. මෙතන තියෙනවා ස්පැගෙටි, පෙන්නේ, ෆර්ෆාල්ලේ. ඔහොම තමයි මේ පාස්තා වල නම්. ඉතින් මේ බලන්නකො මේ ඔක්කොගේම තියෙන්නේ පාස්තා. ඒ වගේම මේ චූටි පාස්තා වර්ග තමයි සුප් වලට දාන්නේ. ඉතින් මේවටත් එක එක නම් තියෙනවා. මට ඉතින් ඕගොල්ලන්ට මේ පාස්තා රාක්ක ටික පෙන්වන්න හිතුණා. ඔන්න ඉතින් අපිත් ෆෙට්ටුචීන එකක් ගත්තා. ඉතින් මේ බලන්නකො මේ කේක් වර්ග. මේ දේවල් මේ සුපර් මාකට් එකෙන්ම නත්තලටම හදන කේක් වර්ග. ඒ වගේම තමයි මේ දේවල් තෑගි දෙන්නත් හරිම ලස්සනයි. කේක් වර්ග, ඒ වගේම ඉතාලියටම ආවේනික විවිධාකාර පැන් රස වර්ග මේ සුපර් මාකට් එකේ බේකරි එකෙන්ම තමයි හදන්නේ. ඉතින් දැන් මේ අපි යන්නේ පාන් ගන්න. මේ පානුත් මේ සුපර් මාකට් එකේ බේකරි එකෙන්ම තමයි හදන්නේ. ඉතින් පානුත් අපි ගත්තේ නත්තලට කලින් දවසේ. මොකද එතකොට මේ දේවල් නැවුම් විදියට තියෙන නිසා. මේ සුපර් මාකට් එකේ පාන් වලට මං හරිම ආසයි. මොකද
මොකද මේ පාන් හරිම ක්‍රිස්පි. ඔන්න ඉතින් දැන් අපි බඩු අරගෙන ඉවරයි. මහ ගොඩක් දේවල් අද ගන්න තිබුණේ නැහැ. මොකද අපි කලින් සතියේ ගොඩක්ම දේවල් ගත්තා. මාළු තමයි අද ගොඩක්ම ගන්න තිබුණේ. මොකද මාළු ඉතින් ටිකක් ෆ්‍රෙෂ් විදිහට තියෙන්න එපැයි. ඔන්න දැන් ඉතින් අපි කැෂියර් එකේ ඔක්කොම බඩු ටික තියලා දැන් බිල් එක දාන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ ටිකත් ඉවර කරලා දැන් මේ අපි ඉතින් ආපහු ගෙදර යන්න තමයි පිටත් වෙන්නේ. ඔන්න ඉතින් අද ඔහොමයි දවස පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා ලන්ච් එක ගත්තා. මේ තියෙන්නේ මගේ ලන්ච් එක. මේ හාල් එක නම් අමුතු හාල් එකක්. මං හරිම ආසයි. Brussels sprouts, beef liver, නිවිති මැල්ලුමක් වගේම avocado ගෙඩියක්. ඉතින් ලන්ච් එකත් අරගෙන දැන් මම මේ ලෑස්ති වෙන්නේ පොඩ්ඩක් අපේ Christmas table decorations හොයන්න පොඩ්ඩක් කැලේට යන්න. ඉතින් අපි ඔන්න ඔහම ඇවිදගෙන ගියා. මේ බලන්නකො මේ දේවල් තමයි අපි ටේබල් එකේ ඩෙකොරේෂන්ස් වලට ගන්න. ඉතින් මේ බලන්නකො දැනට අපි මෙන්න මෙච්චරක් දේවල් හොයාගත්තා. ඕගොල්ලෝ දන්නවද මේ වින්ට් එකට හැදෙන හෝමේ වින්ට් එකට ඔරොත්තු දෙන හැම ගහකම කටු සහිතයි. ඉතින් මේ දේවල් කඩාගද්දි කපාගද්දි කටු ඇණි තමයි මේ දේවල් කපාගන්නේ. ඒ වුණාට ඉතින් මේ දේවල් හරිම ලස්සනයි. මේ බලන්නකො ඉතින් මෙයත් අපි මේවා කපා ගන්නකම් පොඩ්ඩක් ඉඳගෙන ඉන්නවා. ඒ දේවල් ඉතින් අපි කපා ගන්නේ කතුරෙන්. ඒ ගහට හානියක් නොවන විදිහට ආපහු ඒ ගහ දරුණන විදිහට තමයි අපි ඒ අතු කපා ගන්නෙ. මුල්ම පාර මං ඉතින් අපේ හස්බන්ඩ්ලයි ගෙදර ටේබල් ඩෙකොරේෂන් එක කරද්දි මම මේ මුකුත්ම දැනගෙන හිටියේ නැහැ. ඔන්න බලන්නකො ඉතින් ජින්ජර්ගේ යාළුවා මේ කැලේ ගොවිපොලක ඉන්න බූරු පැටියෙක්. මෙයායි ජින්ජර් ඉතින් හොඳ යාළුවෝ. ජින්ජර් ඈතින් එනවා ඇහෙද්දිම මෙයා ඉතින් මේ වැට ළඟට එනවා. ඊට පස්සේ ඉතින් එයා හරිම ආසයි අපි ආව ඉතින් ටිකක් අත ගන්නවට. ආදරය කරනවට ඉතින් කවුරුත් කැමතිනේ නේද? ඔන්න එතන ළඟත් වෙන මේ වගේ අපේ ක්‍රිස්මස් ඩෙකොරේෂන් වලට ගන්න පුළුවන් අතු තිබුණා. ඉතින් මේ බලන්නකො මේ ගවනනේ ලස්සන. ඒ අවට කවුරු හරි ලස්සනට මේක නිර්මාණය කරලා. ඔන්න ඉතින් දැන් නම් අපි ඇතිවෙන්න අපේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් හොයාගත්තා. මේක ඉතින් අපි පාවිච්චි කරන්නේ ටේබල් ක්‍රිස්මස් ඩෙකොරේෂන් එකට. ඔන්න ඉතින් දැන් ගෙදර ඇවිල්ලා උණු උණුවෙම තේ එකක් හදාගෙන බොන්න තමයි යන්නේ. මොකද අපි එළිය ගිහිල්ලා වෙලා පුදුම සීතලක් තමයි එළිය තිබුණේ. මේ බිස්කට් හදලා තියෙන්නේ වට්ටක්කයි කැරටුයි දොඩනුයි දාලා. ඒ බ්‍රෑන්ඩ් එකේ බිස්කට් කන්න මං හරිම ආසයි. ඊට පස්සේ ඉතින් අපි හොඳ ලංකාවේ ඉඟුරු කොත්තමල්ලි තේ එකක් තමයි මේ හදාගත්තේ. ලංකාවේ අපිට ඉතින් හවස තේක නැතුව බෑනේ. ලෝකෙ මොන රටට ගියත් අපි ඉතින් මේ දේවල් වලට පොඩි කාලේ ඉඳන් හුරු වෙලා තමයි තියෙන්නේ. ඕගොල්ලෝ ඉතාලියේ ඉන්නවා නම් මේ බිස්කට් එක අරන් බලන්නකෝ. මොකද මේ බිස්කට් එකේ ගොඩක්ම සීනි අඩංගු නැහැ. ඕගොල්ලොත් අරගෙන බැලුවොත් මගේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාලාගෙන යන්න. ඔන්න ඉතින් ඒක පොද්දි මෙයාත් ඉතින් ඇවිල්ලා ඉන්නවා මෙතන මල් ළඟ ඉඳගෙන. දැන් ඉතින් මම මේ හදන්න යන්නේ මොනවද කියලා ඔයගලන්ට පේනවද? මම මේ දැන් හදන්න යන්නේ ශ්‍රී ලංකන් කිරි ටොෆි. මම මේ කිරි ටොෆි හදන්නේ කට්ටියගේ තෑගි මල්ලට එකතු කරන්න. මට හිතුණා ඉතින් අපේ ලංකාවට ආවෙන දේකුත් හැමෝටම තෑගි දෙන්න ඕනි කියලා. ඕගොල්ලෝ මොකද හිතන්නේ මගේ අයිඩියා එක ගැන? හොඳයිද? ඔන්න දැන් ඉතින් හරි පදමට කිරි ටොෆි එක ආවා. මම මේක රෙසිපි එක ගත්තේ අපේ අම්මා channel එකෙන්. දැන් ඉතින් මේම ට්‍රේ එකට දාලා නිවෙන්න කලින් ඉක්මනට කැට කපා ගන්න තමයි තියෙන්නේ. මේ දේවල් ඉතින් තෑගි වලට එකතු කරපුවාම වටිනාකමයි විශේෂකමයි වැඩිනේ. ඔන්න ඉතින් මගේ කිරි ටොෆි ටික. ඊට පස්සේ මේ වගේ පොඩි පොඩි ප්ලාස්ටික් බෑග් අරගෙන ශ්‍රී ලංකන් මිල්ක් ටොෆි කියලා මම්ම අතින් ලියලා ස්ටිකර් එක මේ විදිහට අලවලා මේ විදිහට කිරි ටොෆි පිරෙව්වා. ඉතින් මෙන්න මේක තමයි ෆයිනල් ලුක් එක. ඊට පස්සේ ඉතින් හැම තෑගි බෑග් එකකටම ඒවා දැම්මා. දැන් ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ හස්බන්ඩ්ගේ අම්මලාගේ ගෙදර යන්න ක්‍රිස්මස් ටේබල් ඩෙකොරේෂන් එක කරන්න. ඔන්න ඉතින් අපි දැන් එහෙට ආවා. ඔන්න ඉතින් මට මුලින්ම හස්බන්ඩ්ගේ අම්මත් ටිකක් උදව් කරා. ඊට පස්සේ ඉතින් මම පෙන්නනවා කොකලන්ට මේ පැලේ මේකට කියන්නේ ස්ටෙල්ලා දි නතාලේ කියලා. නත්තල් කාලෙට හැමෝගෙම ගෙවල් වල මේ පැලයක් තියෙනවාමයි. ඔන්න ඉතින් මන් දැන් මගේ ටේබල් ඩෙකොරේෂන් එක කරන්න පටන් ගන්නවා. මොකද මම තමයි මේ ටේබල් ඩෙකොරේෂන් එක බාරව හැම අවුරුද්දෙම ඉන්නේ. අපි ඉතින් කැලේට ගිහිල්ලා හොයාගත්ත අතු ඒ ඔක්කොම ඉතින් මෙහෙට ගෙනාවා. ඔන්න අපේ අලුත්ම ටේබල් ක්ලෝත් එකත් මේ විදිහට දැම්මා. දැන් ඉතින් ටේබල් ඩෙකොරේෂන් එක කරන්න තමයි තියෙන්නේ. මං කලින් කිව්වා වගේ මම මේගොල්ලොත් එක්ක සමරපු පළවෙනි නත්තලේ මම දන්නේ මේ දේවල් කරන්න. ඊට පස්සේ ඉතින් YouTube එකේ බලලා Pinterest එකේ බලලා ගොඩක් වීඩියෝස් බලලා මං අයිඩියා එකක් ගත්තා ටේබල් ඩෙකොරේෂන් එක කරන්න. ඉතින් පළවෙනි වතාවට මම මේක කරාට පස්සේ හැමෝගෙම මට ගොඩක් ප්‍රශංසා හම්බුණා. ඉතින් ඒගොල්ලෝ හැමෝම කිව්වා මට හැම අවුරුද්දෙම මේ දේ කරන්න කියලා. ඔන්න බලන්නකෝ ඉතින් අපි හොයාගත්ත මේ අතු වලින් ලස්සන ටේබල් ඩෙකොරේෂන් එක කරන හැටි. මේ දේවල් හරියට භාවනාවල් වගේ. මං හරිම ආසයි මේ දේවල් කරන්න. නත්තල් දවසේ vlog එකෙන් මං ඕගොල්ලන්ට හරියටම මේක පෙන්වන්න. ඔන්න ඉතින් අපි ගෙදර ඇවිල්ලා මගේ දින එක හදාගත්තා. නත්තල් vlog එකෙන් අපි ආයෙ හම්බෙමු.